මම අද පොඩි දෙයක් ගැන කතා කරන්න ආවේ. මෙන්න මේක බලන්නකො මුලින්. අද බලමුද හෙන්රි බබාව නාවන විදිය. අද අපි දෙන්නම එකතු වෙලා නාන්න යන්නේ. හෙන්රි බබා නාන්න යන්නේ. අපි බලමු. ඒ අපහාස කරලා තියෙන්නේ දරුවට යන්න නැහැ කියන්න බෑ. දැන් මේක මෙයා කියලා තියෙනවා මම මෙයාට මැසේජ් එකක් දැම්මා. මම මෙයාගේ නම්බර් එක හොයාගෙන මම මෙයාට WhatsApp එකේ මැසේජ් එකක් දැම්මා වොයිස් මැසේජ් දැම්මා. අක්කේ කෝල් ගත්ත ආන්සර් කරන්නේ නැහැ. මම දැම්මා අක්කේ මමත් ඔයාගේ වීඩියෝ ආසාවෙන් බලනවා. අපේ හස්බන්ඩ්ලා වුණත් ඇත්තටම මම හරි ආසයි මෙයාගේ වීඩියෝ බලන්න ඉස්සර ඉඳන්. දැන් මේ වෙනකම්ම මම වීඩියෝ බලනවා මෙයාගේ. ඇත්තටම අපිට hina යනවා. ඒ කියන්නේ හරි ෆනි වීඩියෝ කරනවානේ hina ආසයි ඉතින්. දුකින් ඉන්න වෙලාවකට හරි මෙයාගේ වීඩියෝ එකක් බැලුවොත් ඇත්තට hina යනවා. ඉතින් ඒ වගේ කෙනෙක් ඇත්තට මේ වගේ වීඩියෝ එකක් දැක්කම ඇත්තටම මේ හරි මේව වෙන හිතෙනවා. ඒ කියන්නේ දැන් මෙච්චර දවස් මම කාටවත් මුකුත් කියන්නේ නැහැ. බබාට මීන්ස් හදනවා. ඒක මට කමක් නැහැ. ඒක ඕන කෙනෙක් හදාන්න පේජ් වලින්. ඉතින් ඒක කොහොමත් පේජ් වලින් කරනවා. මම දන්නෙත් නෑ ඒගොල්ලොම. ඉතින් අනේ මන්ද. ඉතින් මට වැඩකුත් නැහැ ඒවනම්. ඒවා මීන්ස් හදනවා ඒක කමක් නැහැ. ඒකක් ඕන දෙයක් කරගත්තදින් කියලා මම ඒත් හිටියා පාඩුවේ. මම මේ වෙනකම් මුකුත් ඒකට කිව්වේ නෑ ඇත්තටම. දැන් මෙයා මේකේ කියලා තියෙන්නේ දැන් ඒකේ දැන් මමයි රන්දිමයි බබාව තියාගෙන ඉන්නේ වලට එක එක ඒවානේ ඒක කියන්නේ. හරි දැන් ඒක වෙනම කතාවක් කිව්වම දැන් ඔයගොල්ලෝ කියන විදියට බබාව මමයි රන්දිමයි තියන් ඉද්දි අපේ ඇඟ පේනවා. හරි මොකකට හරි යන්නේ ඒක කියන්නේ. හරි ඒක පැත්තකට දාමුන් දැන් අපි. මේ වීඩියෝ මේ දාන්නේ දැන් මනේෂට අපි කිව්ව ඔහොම දාන්න එපා ළමයට අපහාසයක් වෙලා තියෙන්නේ. ඒකයි එයා කෝල් ගත්තාම කිව්වා එයා වැඩ කිව්වා මේ ආන්සර් කරන්නේ නැහැ. වොයිස් මැසේජ් එකක් දාන්න එක. වොයිස් මැසේජ් එක දැම්මට පස්සේ කිව්වා මොකද්ද කවුරුවත් මෙන්ෂන් කරලා නැහැනේ. ඔව් මට මැසේජ් එක දාලා තියෙන්නේ මං නම් කිව්වා මෙන්ෂන් කරලා. මමත් මාර ආසාවෙන් ওই මනේෂගේ වීඩියෝස් බලන්නේ මේ හැබැයි මට අද නම් අප්පිරිය වුණා. අපි හැමෝම දැන් ඕගොල්ලන් සමහර අය දන්නේ නැතුව ඇති මේවා මේක දාන හැම වීඩියෝ එකකටම සල්ලි හම්බ වෙනවා. මෙයා මේ කරලා තියෙන්නේ එයා සල්ලි වෙනුවෙන් ළමයා පාව දීලා තියෙන්නේ. ඉතින් දැන් ඇත්තටම කිව්වොත් දැන් මෙයා මේක මම අර ළමයාව හුරතල් කරන විදිය ළමයාව නාවන එක විදිය. එතකොට ළමයාට කවුරු හරි එයාගේ ආච්චි හරි කවුරු හරි යාළුවෙක් හරි නෑදෑයෙක් හරි බඩු ගෙනල්ලා දුන්නත් මම ඒවත් වීඩියෝ කර දාන එක තමයි මෙයා දැන් එයා වීඩියෝ එකක් ගෙනල්ලා තියෙනවා. එයා මම විදියට මට අපහාස කළාට කිසි මට ප්‍රශ්නයක් නැහැ. මට ඕන දෙයක් කියන්න මට කිසි ප්‍රශ්නයක් නැහැ. සල්ලි වෙනුවෙන් මෙයාත් ගෑනු කෙනෙක්. එතකොට මෙයා සල්ලි වෙනුවෙන් මෙයා කොච්චර බලන්නකෝ ළමෙක්ට අපහාස කරන්න තරම් මාර පහත් මෙයා ඇත්තටම. මෙයා මේකේ සම්පූර්ණයෙන්ම මං කියන කරනවා දෙන්නන්නේ. හරිද මේ බලන්නකෝ. ඇත්තට මෙයා ලැජ්ජ නැද්ද? මෙයාත් ගැහණියෙක් නේද? ඒ කියන්නේ මෙයා කවදාරි අම්මා කෙනෙක් වෙන්න ඉන්නව නේද? මෙයා මගේ ඒ කියන්නේ වීඩියෝස් වල ඔය තියෙන්නේ ඇත්තට අම්මා කෙනෙක්ගේ ආදරය. අම්මා කෙනෙක් ළමයින්ට ඒ කියන්නේ දෙන දේනේ. දැන් මෙයා කවදා හරි අම්මා කෙනෙක් වුණාම දැන් මෙයාට තේරෙන්න මෙයාගේ දරුවටත් ඒ වගේ දෙයක් වුණොත් තමයි මෙයාට තේරෙන්නේ. දැන් කවුරු හරි බැනලා දැම්මොත් දරුවට දැන් අපිට වීඩියෝස් දැම්මොත් අපිට බැන්නට කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට මට නම් ඇත්තටම ගාණක් මටත් ගාණක් නැහැ. හැබැයි දරුවන්ට බයින්න එපා. මං කියන්නේ මගේ දරුවව ඇදලා ගන්න එපා. ඕ දැන් මනේෂ කවදා හරි අම්මා කෙනෙක් වෙනවා. එයා කවදා හරි අම්මා කෙනෙක් වෙනවනේ. අම්මා කෙනෙක් වෙලා ඔයා ওই වගේ පහත් වැඩ ගෑන් ළමයෙක් වෙලා ඔයා ওই වගේ පහත් වැඩ කරනවා කියන්නේ සල්ලි වෙනුවෙන් අනික මනීෂා ඔයා TikTok එකෙනුත් හම්බු කරනවානේ ඇවිල්ලා. දැන් අපිත් TikTok එකෙන් හම්බු කරනවා. Facebook එකෙන් මමත් හම්බු කරනවා. මනීෂා ඔයත් හම්බු කරනවා ලක්ෂ ගණන්. අපි කියන්න ඕනේ නැහැනේ මේකෙන් හම්බ වෙන ගණන්. ඉතින් ඔයත් සල්ලි වෙනුවෙන් මගේ දරුවෝ පාවිච්චි කරන්න එපා. වීඩියෝස් දාන්න දරුවෝ අපිට අපහාස කරන්න ඔයාට ඕන නම් ඔයා සල්ලි වෙනුවෙන් ඔච්චර හිඟා කනවා නම් ඔයා මට අපහාස කරලා වීඩියෝ එකක් දාන්න. මට කිසි ප්‍රශ්නයක් රන්දිමාට අපහාස කළාද නේ? අර ප්‍රශ්න අපි කවදාවත් අනුන්ගේ දේවල් දාලා අනුන්ට අපහාස කළ වීඩියෝස් දාලා සල්ලි හම්බ කරන්නේ අපේ ජීවිතමයි අපි දාලා අපි සල්ලි හම්බ කරනවා. අපි සල්ලි හම්බ කරනවා. මම මේ ෆස්ට් ටයිම් කාට හරි මෙහෙම බැලලා ඇත්තට ඒ කියන්නේ මෙහෙම පේජ් එකකට හරි මොන හරි කියලා මම මේ දාන්නේ ෆස්ට් ටයිම්. ඒකත් මම දාන්නේ බයිනෝනේ මේ මම යාට දැන් මුලින් වොයිස් මැසේජ් දැම්මා. කෝල් ආන්සර් කරන්නේ නැහැ. වොයිස් මැසේජ් මම දැම්මා අක්කේ බබාගේ වීඩියෝ එක අයින් කරන්න. ඔයා මටයි රන්දිමාටයි ඕන තරම් මැසේජ් දාන්න. මේ වීඩියෝ එකක් දාගන්න කිසි අවුලක් නැහැ කියලා මම දැන් එයාට දැම්මා. එයා වීඩියෝ එක අයින් කරන්න කැමති නැහැ. සල්ලි වෙනුවෙන් එච්චර හිඟා කන්න එපා මම කියන්නේ. මගේ දරුවව විකුණක් කන්න එපා. ඔයා සල්ලි වෙනුවෙන්. ඔයාට පුළුවන් මන් දැක්කේ එයාගේ ගෙදර දරුවෙක් ඉන්නවා. ඒ දරුවෝ වෙන ඕනනම් ඔයා සල්ලි හම්බ කරගන්න. ඔය ගෙදරත් දැන් ඔයා ඉන්න තැන දරුවෙක් ඉන්නවනේ. එතකොට ඔයාගේ දරුවෝ අරගෙන හිඟා කන්න. නැත්තම් ඔයාගේ අම්මා ඉන්නවනේ. දැන් තාත්තා නැහැනේ ඔයාගේ. අම්මා ඉන්නවනේ. අම්මාවත් මේ කියන්නේ අම්මව දාලා හරි හිඟා කන්න. මගේ දරුවන් දාලා හිඟා කන්න එපා මනීෂා. ඔයාට මම දැන් හොඳින් කිව්වා. හරිද මේක ඇත්තට හරි කැතයි. ඒ කියන්නේ මම ඇත්තට මෙහෙම වීඩියෝවක් දාන්න කැමති නෑ. මෙහෙම වීඩියෝ එක දැම්මමත් වෙන්නේ මොකද්ද? ඔයාගේකට රීච් ඇවිල්ලා ඔයාගේ සෙට් එක ඔයාට හොඳ කියලා මට බැනලා ඕක තමයි වෙන්නේ සාමාන්‍යයෙන්.
මම මෙහෙම සාමාන්‍ය මගේ ජීවිතේට මම මෙච්චර TikTok ඉන්නවා අවුරුදු ගාණක් Facebook ඉන්නවා මම මෙච්චර මගේ මේ ජීවිතේට මම කාටවත් මෙහෙම බැලලා වීඩියෝ දාලා නැහැ නිකම් වීඩියෝ දාලා තියෙනවා මේ බයින මිනිස්සුන්ට ඒක නම් ගම් කිය දාලා නැහැනේ හරියට දැන් මේ ඔයා මේ අද දාලා තියෙන්නේ ඔයා කියනවා මේ නමක් මෙන්ෂන් කරලා නැහැ ඔයා හොඳට දැනගන්න ඔය අම්මා කෙනෙක්ගේ ආදරේට තමයි ඔයා ඔය ලැජ්ජ ඒක මම ඩයප් එක මාරු කරන්නේ වයි නාවනේ වයි පුරතල් කරන්නේ වයි කොච්චර පහක්ද මවුසනේ හත කියන එකක් දැලිලා නැහැ මෙයා කරන්නේ මොකද දන්නවද දැන් මෙයා කරන්නේ අර ගිය දවස් ටිකේ මම දැක්ක සම්මාන සල්ලි වලට ගන්නවා කිය නලු නිලියන්ටත් බැන්නා ඇත්තනේ ඇත්ත කතාවනේ පුදුම ඊර්ෂියා ගෑණියෙක් ඇත්තට කුහක ගෑණියෙක් යතින් ඔයා බලද්දි ඒ කියන්නේ මම දැක්ක ගිය දවස්වල සම්මානයි මිනිස්සුන්ට විහිළුවට මේ දැන් අපිත් ඔයාගේ වීඩියෝස් බලනවා අපිත් hina වෙනවා ඒක වෙනම දෙයක් හැබැයි මේ වගේ දරුවන්ට අපහාස කරලා නැත්නම් තව මිනිස්සෙට ඊර්ෂියා කරලා එහෙමනම් මනේෂා සල්ලි හම්බ කරලා වැඩ යාදෙන්නේ නැහැ මනීෂා යාදෙන්නේ නැහැ ඒකින්ද දැන් ඔයාගේ ඔය මේ මං ඉතින් ඇත්තට අපිත් අපහාස කරන්න කැමති නැහැ ඔයා ඒකත් උනාට මං මුකුත් කියන්නේ නැහැ ඔයත් කවදාරි අම්මා කෙනෙක් වෙනවා කියන එක මතක තියාගන්න ඇත්තට හරි කැතයි මනීෂා තමන්ගේ දරුවටත් ওই වගේ කවුරු හරි අපහාස කරලා වීඩියෝ එකක් දාපු දවසට මනීෂා වාට තේරෙනවා දැන් මේ වීඩියෝ එක බලලා ඕගොල්ලෝ කියන්න එපා ඕගොල්ලෝ ඔය වගේ දැම්මේ නැත්තම් ළමයින්ට බයින්නේ නැහනේ අරක දැන් මේක ළමයට දෙයක් දාන දැන් දිලේක ළමයට කන බොන ඒවා දිලේක මම දාලා තියෙන්නේ වීඩියෝ කළා දානවා එයාගේ දරුවා මගේ දරුවා නික දාලා තියෙන්නේ මොනවාද අපහාසාත්මක මනීෂා දාලා තියෙන්නේ කෙලින්ම අපහාස කරලා මල් ළමයාව නාවන එකයි ළමයාට මොන හරි බඩු එව්වම ඒක පෙන්නන එකයි වැඩ කරන එකයි එයා දාලා තියෙන්නේ මේ දැන් මේන්ස්වත් මුකුත් නෙමෙයි එයා දාලා තියෙන්නේ මම ළමයාත් එක්ක කාලය ගත කරන විදිහේ හැසිරෙන විදිහේ වීඩියෝ එකක් ඇත්තටම ලැජ්ජයි ඒ කියන්නේ අනුන්ගේ දේවල් දාලා ඔහොම සල්ලි හොයන්න එපා ඌව yaadෙන්නේ නැහැ තමන්ගේ දෙයක් දාලා හොයාගන්න ඔයාගේ හස්බන්ඩ් ඔයාට කියන්නේ නැද්ද ඇත්තට හරි කැතයි යන්නේ. කියන්නේ මම යන්නේ කාටවත් මුකුත් කියන්න. මට අදාළම නැහැ කාවත්. මං කරන්නේ මට ඕන දේ මගේ හස්බන්ඩ් ප්‍රශ්නයක් නැත්තම් මම මට ඕන විදියට අඳිනවා මට ඕන තැනක යනවා. ඒක කවුරුත් ප්‍රශ්නයක් කරගන්න එපා. ඉතින් මං මොන වුණත් අම්මා කෙනෙක්නේ. මම කැමති නෑ මගේ ළමයට ඔය වගේ වීඩියෝ එකක් දානවා. කරුණාකරලා වීඩියෝ එක අයින් කරගන්න. ඔයා දා ගන්නවට ඕන වීඩියෝ එකක්. දැන් මේකිනුත් ඔයාට රීචුයි ඔය ඔක්කොම මට ඒ රීචු වැඩක් නෑ. මොන මගුලත් මට වැඩක් නෑ. ඔයා ඔහොම මේ වීඩියෝ එකෙන් නම් ওই විදියට සල්ලි හොයන්න එපා. ඔයාට කවදාකවත් හරියන්නේ නෑ. අහිංසක දරුවෙක්ට අහිංසක වචන කියන්න එපා. කිරිසප්පෙක් අනික. හරිද? දරුවට අපහාස කරලා ඔයා දාලා තියෙන්නේ. මට ඕන දෙයක් කියන්න. ලැජ්ජයි මනේෂ ඔයා ගැන නම් ඇත්ත. ඔව් මට ඕන දෙයක් කියන්න. මට කිසි ප්‍රශ්නයක් නැහැ. මගේ දරුවට ඔයා දාලා තියෙන වීඩියෝ එක අයින් කරගන්න. ඇත්තට ඔහොම සල්ලි හොයන්න එපා මනීෂා. හරිම කැතයි. ඔයා සල්ලි හොයන්න ඔයාගේ දේවල් දාලා. ඔයාගේ දේවල් දාලා හොයන්න මනීෂා. ඔයාගේ ජීවිත කතාවයි ඔයා ඔහෙ කරන ඒවයි ඒව දාලා හොයාගන්න තේරෙනවද? දැන් ඔයා කියනවනේ ඔයා ඔහෙ පිගන් හොදන මාර්කද මේක දන්නේ ඒව මාකට් කරගන්න. ඔයා පිගන් හොදනවා කියලා ඔයත් මේ එක මේ ප්‍රෝග්‍රෑම් වලට ඇවිල්ලා කියනවනේ. ඉතින් ඔයා පිගන් හොදනවා නම් පිගන් හොදගෙන ඉන්න පාඩුවේ. තේරෙනවද මනීෂා? මම අර හොඳින් කිව්වනේ අනුත් මිනිෂාගේ ළමයි විකුණන් කන්න හදන්න එපා මනීෂා. මම මෙහෙම ජීවිතේට මම ඇත්තටම මෙහෙම Facebook වල රණ්ඩු කරගෙන මේ ඔහොම වෙන්න කැමති නැහැ. නිකන් මිනිස්සුන්ට විහිළුවක් වෙන්න කැමති නැහැ. මම ඔයාලට ප්‍රයිවට් දැම්මා ඔයාගේ නම්බරයකට මම මැසේජ් එකක්. මෙයා කෝල් ආන්සර් කරන්නේත් නැහැ. ඒ කියන්නේ වීඩියෝ කරාට ඒ තරම් බයයි. මනුස්ස එක්ක කතා කරන්න කොන්ද පණක් නැහැ මුලින්. ඒ කියන්නේ දැන් මම නම්බර් එක හොයාගෙන හරි මම මැසේජ් දැම්මා. ඒ උනාට ඔයාට මනුස්ස එක්ක කතා කරන්න කොන්ද පණක් නැහැ. ඇත්තට ඔයාට කවදාකවත් හරියන්නේ නැහැ. මම නම් කියන්නේ මම කිව්වා දිලේක අරගෙන බනින්න. දිලේක බැන්නේ නැහැ. දිලේක හොඳින් කිව්වා මෙහෙමයි අක්කේ අපිත් ඔයාගේ වීඩියෝස් බලනවා අපිත් ආසයි හැබැයි මගේ දරුවට අපහාස කරන්න එපා අපිට ඕන දෙයක් දාන්න අපි දෙන්න මම දැන් යාට හොඳින් කිව්වා ඒත් ආයි වීඩියෝ එක අයින් කරගන්නේ නැහැ ඇත්තට මේක හරි කැතයි දැන් ඕගොල්ලෝ මට බණි ඕගොල්ලෝ හින්දා තමයි ළමයි වෙනුම් හොයන්නේ කියලා ඒ වුණාට මෙහෙම අවශ්‍යතාවයක් නැහැ මෙයාට මගේ නම මෙන්ෂන් කරලා නැති වුණාට මෙයා හැමදේම කියන්නේ මට මේ කමෙන්ට් සෙක්ෂන් එකේ ගියොත් මුළු මේකෙම තියෙන කියෝෂ් ඩිලේ එක එතකොට ඔයා සල්ලි වෙනුවෙන් ගූ කන්න එපා මනීෂා තේරුණාද සල්ලි වෙනුවෙන් ඔච්චර මෙව්ව වෙන්න එපා සල්ලි අද අපිට අද හම්බෙයි හෙට නැති වෙයි ඔයා වගේ අය ගොඩක් මේ Facebook එකට එයි හරිද ඔයා ඔහොම මිනිස්සුන්ට අපහාස කර මෙව්ව වෙන්න එපා මනීෂා ඔයා ඔයාගේ දෙයක් කරලා හොයා ගන්න ඔයා වීඩියෝස් ජෝක් එකකට දානවා නම් ඒව දාගන්න කිසිම දරුවෙට මගේ දරුවට නෙමෙයි කිසිම දරුවෙට අපහාස කරලා දාන්න එපා මම කියන්නේ මගේ දරුවට නෙමෙයි කිසිම දරුවෙට මුකුත් දාන්න එපා ඇත්තට ඒක හොඳ නෑ මම වුණත් මට බැන්න කෙනෙක් ගියුණත් මම ළමෙක්ට අපහාස කරන්නේ නෑ කවදාකවත් ඒකින්ද ඔයා වීඩියෝ එක අයින් කරගන්න ඇත්තටම මහ ජරාම මේ ගෑනු කෙනෙක් ඔයා මං හිතුවේ නෑ ඔයා ඔය වගේ ඇති කියලා ඇත්තටම මමත් ඔයාගේ වීඩියෝස් ආසාවෙන් බලලා මටවත් එක කිසිම පෞද්ගලික තරහක් නැහැ මම දන්නේ නැහැ ඔයාට මාත් එක මොකක් හරි පෞද්ගලික තරහක් තියෙනවද කියලා ඇත්ති මං හිතන්නේ මොකක් හරි පෞද්ගලික තරහක් කියලා රීච් වෙනුවෙන් ඔච්චර හිඟා කන්න එපා ඒක බලා ගන්න දරුවෝ ගාව